හායි යාළුවනේ හැමෝටම සුබ දවසක්. මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. මගේ channel එකේ කලිනුත් ප්‍රශ්නයක් වුණා. වහල්නිද්දෝමාන ඔබේ කතාවේ අර සුසයිඩ් සීන් එක. මම ඒ වගේ සීන් එකක් ඇඩ් කරේ ජීවිතේ නැති කරගැනීමේ බරපතලකම පෙන්වලා දෙන්න විතරයි. එතකොට මේ කතාවේ 6 වෙනි එපිසෝඩ් එකට මට මේ කොමියුනිටි ගයිඩ්ලයින් එකක් වෙදලා තිබ්බේ යාළගේ පොලිසිස් වලට හරුව සෙල්ෆ් හාම් කියලා. එතකොට මට ටික දවසක් කතා දාන්න බැරි වුණා. එතකොට දැන් මම ඊ ආදරයෙන් ඔබ කතාව පෝස්ට් කරා. එතකොට මේ ඔයාලට මම මේ පෙන්නන තැන පේනවා ඇති 5.9ක්. ඒ කියන්නේ 5900ක් විතර කතාව බලලා තියෙනවා. එතකොට මගේ ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන් මේ පේනවනේ YouTube එක විසින් අයින් කරලා තියෙන්නේ මේ කළු පාට මේ ඉර දාලා තියෙන ඒ නිසා ඒක අයින් කරලා තියෙන වීඩියෝ එක. ඒකේ අයින් කරලා තියෙන්නේ sexual harm. කියන්නේ ලිංගිකත්වය උස්මතු කරලා වෙන ලිංගික අතවර පෙන්නන එකක් විදිහට තමයි මේක කවුරු හරි රිපෝට් ගහලා තියෙන්නේ. ඉතින් මේක ඒල් එකෙන් සර්ච් වෙන නිසා අයින් වෙලා තියෙනවා. කතාව කියපු යාළුවා දන්නවා ඒ වගේ නරක දෙයක් මම මේක ඇතුල් කරලා තිබ්බේ නෑ. මට කියන්න ඕනේ කාන්තාවක් ඒ වගේ කාලයක මාර විදියට දුක් විඳිනවා. ඉතින් එහෙම වෙද්දී එයාගේ ජීවිතේ කොහොමද හැන්ඩල් වෙන්නේ? මොන වගේ බාධක දෙන්නේ කියලා විතරයි මට කියන්න ඕනේ. ඉතින් එහෙම ඔයාලා දන්නවා කියපුව මේක ඇතුලේ එහෙම නරක දෙයක් තිබුණේ නැහැ කියන්න. ඒත් මේක කවුරු හරි කරපු දෙයක්. කලිනුත් වීඩියෝ එකකට කරා මේ විදිහට කරාම මට කතා දාන්න බැරි වෙනවා. ඒ වගේ මගේ channel එක ලොකු අවදානමක් තියෙන්නේ. ඉතින් අනේ මෙහෙම කරන්න එපා කියලා මං ආදරෙන් ඉල්ලනවා. මේකෙන් වෙන්නේ මගේ මේ මාස ගානක මහන්සිය. මේ channel එක මම නිකන් හදාගෙන කතා ලියලා දානව නෙමෙයි. මගේ මාස ගානක මහන්සිය වැටිලා පෙරදිලා තමයි අපි හැමෝම නැගිටින්නේ. ඉතින් මෙහෙම කරාම කතා දාන්න බෑ. අනේ කරුණාකරලා එහෙම කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්.